ස්කිස් මේ මම මෙතන වඩින්නද මොකද අනේ මේවා බය වෙලා හරි මේ අද මොකද මේ තනියම දැන් මම මේ ආවේ දැන් වැවරවුමට ඇවිල්ලා තියෙන කුරුණෑගල මේ තනියම අයියා මෙතන කවුරු හරි එනකන් දින්නේ නැත්තම් නෑ කවුරුත් එනකන් නෙවෙයි ඉන්නේ මට මුලින්ම කියන්න දැන් ඔය හරි පුදුමයි හරිද ඔයාගේ නම මොකද්ද නිමේෂා නිමේෂා පොඩ්ඩක් අපි හයියෙන් සද්දෙන් පොඩ්ඩක් කතා කරමු වයස 24යි. ආතර කුරුණෑගලමද ඔව්. හරි එතකොට ඇයි මේ අද තනියම මෙතන අද පෙබරවාරි 14 වැලන්ටයින් දවසේ මොකද තනියම නම් වෙන්න බෑ අනිවාර්යෙන් කවුරු හරි ඉන්න එනකන් ඉන්නේ අනිවාර්යෙන් ඉන්නකන් නෙමෙයි දින්නේ මේ හරි අපි මුලින්ම දැන් කතා කරලා ඉමු පොඩ අවුල නැහැ කතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ මොනවද කරන්නේ මොකක් හරි ජොබ් එකක් කරනවද නැත්නම් තාම ඉගෙන ගන්නවද නෑ මං ඔන්ලයින් බිස්නස් කරනවා. ඔන්ලයින් බිස්නස් එකක් කරා මොනවද ඇඳු මරු ඒ කියන්නේ තමන්ගේ බිස්නස් එකක් කරන කෙනෙක් හරි එතකොට මේ මං අහන්න කැමති ඇයි මේ පෙබරවාරි 14 අද දවසේ තනියම මෙතනට වෙලා නිදහස්ද මෙහෙම තනිය වෙන එක දිහා බලාගෙන හුලම් පාරක් වැදීගෙන ඉඳි නිදහස්නේ හරි එතකොට මේ මං අහන්න කැමති ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද ආදරය කරලා තියෙනවද ඔව් ආදරය ලස්සනයි ඔව් හරි මේ කියන්නේ කලින් බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවද ඔව් ඔව් ලැජ්ජ වෙන්න එපා ලැජ්ජයිද නෑ ලැජ්ජත් නෑනේ මේ මං අහන්න කැමතියි මොකද උනේ කියලා ඇහුවොත් ගැටලුවක් නැද්ද ඒ කියන්නේ ප්‍රශ්නයක් නැද්ද ඇහුවට ඒක ඔන්න අවුරුදු කීයක එපෑකක් තිබ්බේ අතක අවුරුදු 7ක එපෑකක් ඕලෙන කාලේ ඉඳන්ම ඕලෙවේ ඕ ආගෙන ඕලෙවල් කාලේ ඉඳන් තිබ්බා දැන් නෑ අයියනේ ඔයාගේ මේ ලස්සන ගෑනු ළමයෙක්ට මේ වීඩියෝ එක බලන කට්ටියත් කමෙන්ට් කරන්නේ මේ ලස්සන ගෑනු ළමයෙක්ට කොල්ලෙක් නෑ කියන එක නම් ඇත්තටම බොරුවක් ඉන්නේ ඇත්තටම නෑ මොකද උනේ ඉස්කෝලේ යනකොට පටන් ගත්තේ ඊට පස්සේ ගෙවල් වලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මුලින් අපේ ගෙදරින් කැමති තිබ්බේ නැහැ. ඉස්කෝලේ යන හින්දා ඊට පස්සේ ඉස්කෝලේ ආවට පස්සේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ කරලා එයාගේ චුට්ටු ප්‍රශ්න තිබ්බා. ඒවට සමාව දුන්නා. චුට්ටු ප්‍රශ්න තිබ්බේ ඔව්. ඒ කියන්නේ වෙන ගෑනු ළමෙක්ගේ ඒවා වුණා. ඊට පස්සේ මොකද හිතුනේ දැන් වෙන දෙයක් කෙනෙක්ගේ එකක් අහුව වෙද්දී මොකද හිතුනේ අහුනේ නෑ ඒ ගෑනු ළමයා කිව්වා එයත් එක්කන් අයත් එක්කත් හිටියා කියලා ඔව්. ඊට පස්සේ එයා කිව්වා මාව වුණ කියලා. ඒ ෆෑක නැවැත්තුවා. එයාම නැවැත්තෙන්ද ඔයා නැවැත්තේ එයා නැවැත්තුවා ඒක. අවුරුදු 7ක එපෑ එකක් අවුරුදු 5න් තමයි ඒ ප්‍රශ්නේ උනේ. ඊට පස්සේ අවුරුද්දක් විතර. ඒ කියන්නේ කතා බහ කරන්නේ නැති හිටියා කියලා ආයෙ මාව වුණ කිව්වා. ඊට පස්සේ ආයෙ මම කතා කරා. ඊට පස්සේ එයා රට ගියා. ඊට පස්සේ දැන් එහෙ එක්කෙනෙක් එක්කන් ඉන්නේ. එහෙ එක්කෙනෙක් එක්ක ඉන්නවා ඒක තමයි කතාව සරලව නේද ඒක සරලයි කිව්වට ඇත්තරම සරලත් නෑ නේද Taman තමයි දන්නේ ඒකේ දුකනේ දැන් අද hina වෙනවද ඔව් ඔන්න අන්තිමට මම ප්‍රශ්නයක් මේ විදිහට අහන්න කැමතියි අන්තිමට වාට gift එකක් හම්බුනේ කවද්ද මතක නැහැ හරි කමන්නේ මතක නැතුනට කමන්නේ පෙබරවාරි 14 කියන්නේ ආදරවන්තයින් සහ ආදරවන්තයන්ට ගිෆ්ට් දෙනවා කට්ටිය ආදරය කරනවා ඒව නැති වෙනවා කොහොමවත් කමන්නේ අපි ඔයාද මෙහෙම අපිට හම්බුණා හැමෙන් එහෙනම් අපි වට පුංචි තෑග්ගක් දෙනවා අපිත් එක්ක කතා කරලා හරි නිහතමානීව ස්තුතිවන්ත වෙනවා හරියට කතා කරමු කිව්ව සමහර අපි දැක්කේ දුවනවා හරි අපි ගමු මේ ගිෆ්ට් එක හරි ඔන්න අපි දෙනවා ඔලෙක්ස් මෙතින් කුරුණෑගල තියෙන්නේ ඔලෙක්ස් තුමාට මේක තියෙන්නේ ඇත්තටම ස්මාර්ට් වොච් එකක් තියෙන්නේ අපි වට ලබා දෙනවා thank you very much ඉතින් අපි ප්‍රාර්ථනා කරන හොඳ ආදරයක් ලස්සන ආදරයක් අවංක ආදරයක් හම්බෙන්න කියලා මේ වැලන්ටයින් දවසේ පෙබරවාරි 14 මම ප්‍රාර්ථනා කරනවා